අපි මේ වීඩියෝ එකෙන් දැනගමු fatty liver කියන්නේ මොකද්ද? fatty liver grade 1 2 3 කියලා බෙදලා තියෙන්නේ. ඇයි? ඒකෙන් මොකද්ද හරියටම කියන්නේ? ඒ වගේම fatty liver වල වර්ග මොනවද කියලා දැනගනිමු. fatty liver කියන්නේ අක්මාවේ liver එකේ අවශ්‍ය ප්‍රමාණයට වඩා තෙල් එහෙම නැතිනම් fat තැන්පත් වීමට තමයි අපි fatty liver කියන්නේ. සරලවම කිව්වොත් අක්මාව කියන්නේ ශරීරයේ ඇතුලේ ඉඳන් වැඩ ගොඩාක් කරන කර්මාන්ත ශාලාවක් වගේ. ඒ කර්මාන්ත ශාලාව ඇතුලේ අධිකව අවශ්‍ය ප්‍රමාණයට වඩා මේදේ තැන්පත් වුණොත් අපි ඒකට කියනවා fatty liver කියලා. හැම මේදේ එකතු වීමක්ම භයානක නැහැ. බොහෝ දෙනාට මුල් තත්වයේදී රෝග ලක්ෂණ කිසි දෙයක් පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සමහර අයට මේ තත්වයෙන් ඉදිරියට ගිහිල්ලා දැවිල්ලක් ඒ වගේම අක්මාවේ තදවීමක් දැනෙන්න පුළුවන්. එහෙමනම් දැන් බලමු මොකද්ද මේ fatty liver grade 1 2 3 කියන එකෙන් කියන්නේ කියලා. grade 1 එහෙම නැතිනම් අපි කියනවා mild අවස්ථාව කියලා. grade 1 කියන්නේ අක්මාවේ පොඩි ප්‍රමාණයක තෙල් පැට් එක තැම්පත් වෙලා තියෙන තත්වයට. ඔයාටත් fatty liver grade 1 තියෙනවා නම් ඔයාගේ ජීවන රටාව හොඳ විදියට හරි විදියට වෙනස් කරගත්තොත් සාර්ථක විදියට මේ తত্ত্বය පාලනය කරගන්න හොඳ කරගන්න පුළුවන්. මොකද්ද මේ fatty liver grade 2 කියන්නේ? අපි මේකට කියනවා moderate අවස්ථාව කියලා. grade 2 කියන්නේ මේදය වැඩි ප්‍රමාණයක් තැම්පත් වෙලා තියෙන අවස්ථාවට. fatty liver grade 3 කියන්නේ මොකක්ද එතකොට? fatty liver grade 3 කියන්නේ several අවස්ථාව. ඒ කියන්නේ ඔයාගේ අක්මාවේ මේදය එහෙම නැත්නම් fat එක ගොඩාක් වැඩිපුර එකතු වෙලා තියෙන අවස්ථාවට තමයි fatty liver grade 3 කියලා කියන්නේ. fatty liver grade 1 2 3 කියලා බෙදන එකේ වටිනාකම එහෙම නැත්නම් ඇත්තම කතාව තමයි grade 1 වල ඉඳලා 3 වලට යනවා කියන්නේ අක්මාව වැඩිපුර නරක් වෙලා කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ අක්මාවේ කොච්චරක් තෙල් එහෙම නැත්නම් මේද එහෙම නැත්නම් ෆැට් එක තැම්පත් වෙලා තියෙනවද කොච්චරක් එකතු වෙලා තියෙනවද කියන එකට. එහෙමනම් දැන් අපි බලමු fatty liver වර්ග මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම fatty liver වර්ග දෙකක් තියෙනවා. අංක 1 තමයි non alcoholic related fatty liver. ඒ වගේම අංක 2 තමයි alcoholic related fatty liver. මොකද්ද මේ non alcoholic fatty liver කියන්නේ? non alcoholic fatty liver කියන්නේ alcohol නොබොන එහෙම නැතිනම් අඩුවෙන් බොන අයට ඇතිවන තත්වයට අපි කියනවා non alcoholic fatty liver කියලා. මේ තත්වය බර වැඩි වීම, ඒ වගේම දියවැඩියාව, insulin resistance, කොලෙස්ටරෝල් වැඩිවීම වගේ තත්වයන් එක්ක මේ තත්වය වැඩිපුර දකින්න පුළුවන්. එහෙමනම් අංක 2 මොකද්ද මේ alcoholic related fatty liver කියලා කියන්නේ? එහෙම කියන්නේ අධිකව මත්පැන් බීම නිසා අක්මාවේ තෙල් තැම්පත් වීමේ තත්වයට. fatty liver වර්ග ගැන තවත් තේරෙන්න කිව්වොත් මෙන්න මෙහෙම කොටස් 4කට බෙදලා කියන්න පුළුවන්. අංක 1 simple fatty liver. මේ තත්වයේදී අක්මාවේ මේදය තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි කිසිම රෝග ලක්ෂණයක්වත් දැවිල්ලක්වත් කිසි දෙයක් නැහැ. අංක 2 fatty liver plus inflammation. මෙන්න මේ තත්වයේදී ඔයාගේ අක්මාවේ මේදය තැම්පත් වීමක් එක්ක දැවිල්ලක් එන්න පුළුවන්. අංක 3 තමයි fibrosis. මේ තත්වයේදී ඔයාගේ අක්මාවේ තදවීමක් දැනෙන්න පටන් ගන්නවා. fatty liver වල අවසාන වර්ගය අංක 4 තමයි cirrhosis. මෙන්න මේ තත්වයට ඔයා ඇවිල්ලා තියෙනවා කියන්නේ ඔයාට cirrhosis තියෙනවා කියන්නේ ඔයාගේ අක්මාව බරපතල විදියට හානි වෙලා තියෙන්න පුළුවන්. එහෙමනම් මම විශ්වාස කරනවා ඔයාට මේ වීඩියෝ එක බලපු ඔයාට fatty liver කියන්නේ මොකද්ද? fatty liver වල වර්ග වලින් මොනවද කියන්නේ කියලා හොඳටම පැහැදිලි වෙන්න ඇති කියලා. අපි fatty liver ගැන ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.
අපි දැනගනිමු ෆැටි liver හැදෙන්න හේතු වෙන දේවල් මොනවද? ඒ වගේම හැදිලා තියෙනව නම් වැඩි වෙන්න හේතු වෙන දේවල් මොනවද කියලා. ඔයත් මේ වීඩියෝ එක බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒ ගැන වගේම මේ ෆැටි liver කියන තත්ත්වය ගැන ඔයාලට තියෙන අදහස්, ගැටලු, අත්දැකීම් ඒ ඕන එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඒ දේවල් ගොඩක් අයට වැදගත් වෙනවා වගේම මටත් ගොඩක් වැදගත්. මොකද ඒ කමෙන්ට් වල අහන දේවල් එක්ක තමයි මම ඊළඟට කරන වීඩියෝ වල තියෙන කරුණු තීරණය කරන්නේ. ඉතින් ෆැටි liver ගැන ඉස්සරහදී කතා කරන දේවල් වගේම ඔයාගේ සෞඛ්‍යයට වැදගත් දේවල් දැනගන්න page එක follow කරලා එකතු වෙන්න. ඒ වගේම මේ දේවල් තව කෙනෙක් දැනුවත් කරලා ඒ අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න මේ වීඩියෝ එක වටිනව නම් හොඳයි නම් share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න.